හායි අදත් එකතු කරගන්නවා ඕන්න අපේ වීඩියෝ එකට ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. අද අරගෙන ආව රසම රස රෙසිපි එකක්. හැබැයි මේ කෑම එකට ගොඩාක් අය ආසයි. ඕක ගෙදර හදන එක අතහැරලා තිනවා මොකද ඒකට අධික වියදමක් යයි කියලා හිතන නිසා. ඉතින් මම අද අරගෙන ආවේ තිරමිසු රෙසිපි එකක්. ඇත්තටම ඉතාලියන් ඩෙසර්ට් එකක් මේක. අපේ රටේ හදන්න ගියොත් මේකට ලොකු වියදමක් යනවා. ඉතින් මම හිතුවා මේක අපිට කොහොමද අඩු වියදමෙන් රසට හදාගන්නේ මේකට අපිට මොනවාරි ගන්න පුළුවන් ආදේශක කොහොමද අපි මේක වෙනස් කරලා හදන්නේ කියලා මම හිතනකොට ඔන්න මට අයිඩියා එකක් ආවා. ඉතින් මම මේ අයිඩියා එක අද ඔයාලත් එක්ක ෂෙයා කරගන්න තමයි හදන්නේ. ඔයා අපේ channel එකට අලුත් කෙනෙක් නම් අනිවාර්යයෙන්ම අපිව subscribe කරලා වීඩියෝ එකත් එක්ක එකතු වෙන්න. තිරමිසු හදනකොට අත්‍යවශ්‍යම දෙයක් තමයි ලේඩි ෆින්ගර් කුකීස්. අපි මුලින්ම බලමු ලේඩි ෆින්ගර්ස් හදාගන්නේ කොහොමද කියලා. සාමාන්‍ය ප්‍රමාණයේ බිත්තර දෙකක් ගන්න, කහමද සුදුමද වෙන් කරලා සුදුමද වලට ලුණු චුට්ටක් එකතු කරලා මේක හොඳට බීට් කරගන්න ඕන. සුදුමද බීට් කරද්දී ඔයාලා බීට් කරන්න ගන්න භාජනයේ ඒ වගේම බීටර් එක හරිම පිරිසිදු වෙන්න ඕන. තෙල්වත් වතුරවත් බිඳුවක්වත් තිබුණොත් එහෙම ඔයාලට මේ වගේ පුළුන් වෙන්න බීට් කරගන්න බැරි වෙනවා. දැන් අපිට පුළුවන් සීනි ග්‍රෑම් 40ක් තුන් පාරකට එකතු කරගන්න. සුදු මද ටික යම් ප්‍රමාණයකට බීට් වුණාට පස්සේ තමයි අපි පළවෙනි පාරට සීනි එකතු කරන්නේ. ඒ විදිහට තුන් පාරක් සීනි එකතු කරන ගමන් අපිට පුළුවන් බිත්තර සුදු මද ටික හොඳට පුළුන් වෙන්න බීට් කරගන්න. දැන් අපි කහමද වලට සීනි ග්‍රෑම් 15ක් එකතු කරලා මේකත් හොඳට ක්‍රීම් එකක් වෙන්න බීට් කරගන්න ඕන. ඊට පස්සේ අපි සුදුමද මිශ්‍රණයට කහමද මිශ්‍රණය එකතු කරගන්න ඕන. දැන් මේ දෙක හොඳට එකතු වෙනකම් මිශ්‍ර කරගන්න. ස්පැටියුලා එකක් පාවිච්චි කරලා එකම පැත්තට මිශ්‍ර කරන්න. දැන් මම මේ එකතු කරගන්නේ පාන් පිටි ග්‍රෑම් 65. ඒකටම මම එකතු කරගත්ත ලුණු චුට්ටක්. මේ ටිකත් පෙනේරකින් හලලා තමයි අපි බැටර් එකට එකතු කරගන්නේ. මේ විදිහට මිශ්‍ර කරද්දී බීටර් එක පාවිච්චි කරන්න එපා. ඔයාලා ස්පැටියුලා එකෙන් හරි හැන්දකින් හරි එකම පැත්තට මිශ්‍ර කරන්න. එහෙම නැති වුණොත් එහෙම ඔයාලට හරි පදමට ලේඩි ෆින්ගර්ස් හදාගන්න බැරි වෙනවා. ඊට පස්සේ මම එකතු කරේ වැනිලා ටිකක්. වැනිලා එකතු කරලා හොඳට මේ ටික මිශ්‍ර කරගෙන මේක මම දාගන්නවා පයිපින් බෑග් එකට. ඊට පස්සේ අපිට පුළුවන් ලේඩි ෆින්ගර් හැඩයට මේක පයිප් කරගන්න. ඒ ගත්ත ප්‍රමාණ වලින් ලේඩි ෆින්ගර්ස් 12ක් මම පයිප් කරගත්තා. දැන් අපිට පුළුවන් ඊ උඩින් අයිසින් සුගර් ටිකක් ඉහගන්න. මේ කුකී එක බේක් කරනකොට oven එක ප්‍රීහීට් කරන්න ඕනේ නැහැ. අංශක 200ට විනාඩි 10ක් බේක් කරලා ගත්තා නම් ඇති. ඔයාලට මේවා සුපර් මාකට්ස් වලින් ගන්න තියෙනවා නම් අරගෙන කෙලින්ම තිරමිසු එක හදන්න පුළුවන්. ඉතින් බලන්නකෝ හරිම ලස්සනට අපි ගෙදරදීම ලේඩි ෆින්ගර්ස් හදාගත්ත ලොකු වියදමක් ගියෙත් නැහැ. ඉතින් මේ කුකී එක වටෙන් ක්‍රිස්පි වගේම ඇතුලෙන් චුට්ටක් කේක් ගතියක් තියෙන්නේ. ඒ විදිහට තමයි අපි මේ කුකී එක හදාගන්නේ. මිල අධික මාස්කපෝන් චීස් අරගෙන තිරාමිසු හදන්න බෑනේ. ඉතින් මට හිතුණා මේ විදිහට බටර් ග්‍රෑම් 200ක් අරගෙන මේකෙන් රසම රස ක්‍රීම් එකක් හදාගන්න. ඉතින් බටර් ටික කාමර උෂ්ණත්වයේ තියලා සුදු පාට වෙන්න බීට් කරගන්න ඕන. ඔයාලා දන්නවනේ අපි අයිසින් හදනකොට මේ බීට් කරගන්න ඕන විදිය. අන්න ඒ ප්‍රමාණයටම අපි මේ බටර් ටික සුදු වෙන්න බීට් කරගන්න ඕන. බටර් ටික ක්‍රීම් එකක් වෙන්න බීට් කරගත්තට පස්සේ මම මේ එකතු කරන්න යන්නේ කිරි මිශ්‍රණය. ෆ්‍රෙෂ් මිල්ක් මිලිලීටර් 75ට අයිසින් සුගර් ග්‍රෑම් 150ක් එකතු කරලා හොඳට මික්ස් කරගන්න ඕන. ඊට පස්සේ මේක පැය දෙකක් විතර ශීතකරණයේ තියලා අරගෙන තමයි බටර් එකට එකතු කරගන්නේ. පාරටම මේ සේරම ටික එකතු කරගන්න යන්න එපා. මේස හැඳි දෙක එකතු කරන ගමන් බීට් කරන්න. මේ ටික ඔක්කොම බටර් ග්‍රෑම් 200ට ඕන වෙනවා. ඉතින් මේ රෙසිපි එක මම ඔයාලට කලිනුත් කියලා දීලා තියෙනවා. මේක හරිම රස බටර් ක්‍රීම් රෙසිපි එකක්. ඔයාලට මේක හදාගන්න බැරි නම් මිල්ක් මේඩ් පාවිච්චි කරන්නත් පුළුවන්. ඉතින් මිල්ක් මේඩ් ගන්නවා කියන්නේ ලොකු ගාණක් වියදම් වෙන නිසා මේක හදාගන්න එක තමයි ඔයාලට ලාභම දෙන්නේ. ඊට පස්සේ අපිට ඕනවා විපින් පවුඩර්. ඉතින් විපින් ක්‍රීම් එක හදාගන්න ඕන. ඔයාලට මේව ගන්න පුළුවන් සුපර් මාකට්ස් වල තියෙනවා. විපින් පවුඩර් ග්‍රෑම් 100ට කූල් එලකිරි මිලිලීටර් 100ක් එකතු කරලා හොඳට මිශ්‍ර කරගන්න ඕන. දැන් අපි මේක ස්ටික් පීක් වෙනකම් හොඳට බීට් කරගන්න ඕන.
දැන් අපිට පුළුවන් හදාගත්ත බටර් ක්‍රීම් එකත් එක්ක විපින් ක්‍රීම් ටික මික්ස් කරගන්න. ඉතින් ක්‍රීම් චීස් තියෙනවා නම් ඔයාලට ක්‍රීම් චීස් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මම මේ කියලා දෙන්නේ බිත්තර නොදා ක්‍රීම් චීස් නොදා රස විදිහට තිරමිසු එකක් ගෙදරම හදාගන්න විදිය. ඊට පස්සේ අපිට ඕන වෙනවා කෝපි ටිකක්. සාමාන්‍ය විදිහට කෝපි එක හදලා හොඳට නිවෙන්න තියලා අරගන්න. මම මෙතන අරගත්තේ නෙස්කැෆේ. ඊට පස්සේ අපිට පුළුවන් කෝපි එකේ අපි හදාගත්ත ලේඩි ෆින්ගර්ස් ටික පොඟවලා මේ විදිහට ලස්සනට ඔයාලා තිරමිසු එක හදන්න ගන්න භාජනය මේ විදිහට ලස්සනට තියාගන්න. එවැනි කුකී ලේයර් එක තියලා ඒ උඩට අපි අර හදාගත්ත ක්‍රීම් එක මේ විදිහට දාගන්න ඕන. දැන් අපිට පුළුවන් දෙවෙනි ලේයර් එක තියාගන්න. මම ලේඩි ෆින්ගර් කුකීස් 12ක් හැදුවනේ. හැබැයි ඉතුරු වෙලා තිබ්බේ හරියටම 8යි. අපේ බබා ඒ ටික මගින්ම කෑවා. මදිත් වුණා ඇත්තටම මේ කුකීස් නම්. ඔයාලා හදනකොට හොඳට මේක පැක් වෙන්න තියාගන්න කුකීස් එන තරමට තමයි රස. ඊට පස්සේ අපි විපින් ක්‍රීම් ටික උඩටත් දාගෙන ලස්සනට මේක නීට් කරගන්න ඕන. ඊට පස්සේ අපිට පුළුවන් චොක්ලට් පවුඩර් ටිකක් මේ උඩට ඉහගන්න. දැන් ඉතින් ඔන්න වැඩ ටික සේරම ඉවරයි. මේක හොඳට වහලා අපිට පුළුවන් ශීතකරණයේ පහළ කොටසේ දාලා පැය 2-3ක් වගේ තියලා කන්න. මම නම් ඉතින් මේක ගෑවේ පහුවෙනිදා. එහෙම ඉච්චර වෙලාවක් තියාගන්න ඕනේ නැහැ. ඔයාලට පැයෙන් දෙකෙන් මේක රස බලන්න පුළුවන්. ඉතින් මේ තියෙන ශීතකරණයේ තිබිලා අරගත්තට පස්සේ මේක ලස්සනට කෑල්ලක් කපලා එහෙම රස බලන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් ඇත්තම කතාව කියනවා නම් මාරම රසයි මේක. හොඳටම ක්‍රීම් රස තිබ්බා. ක්‍රීම් චීස් නෑ කියලා එහෙම කිසි අවුලක් දැනුනේ නෑ මට. ඉතින් ක්‍රීම් චීස් තියෙන කෙනෙක්ට පුළුවන් ක්‍රීම් චීස් දාලා මේක හදාගන්න. පැණි රස අඩුවෙන් කන්න ඕන කෙනෙක් ඉන්නවා නම් එයාලට පුළුවන් අපි අරගත්තේ කිරි මිශ්‍රණයට සීනි ටිකක් අඩුවෙන් දාලා ඒක හදාගන්න. ඔන්න ඔහොම තමයි මම ගෙදර රසම රස තිරමිසු හදාගත්තට. ඉතින් ඒකේ රස නම් අනේ කියන්න තේරෙන්නේ නෑ මට. ඒක පුදුම රසයි. මේ මයි කොණ්ඩේට කට්ටිය බයින්න එපා හොඳේ. මං හරි ආසාවෙන් හිටපු දෙයක්. ඒකයි කොණ්ඩේ පාට කරේ. ඉතින් ටික කාලයයිනේ. මේ ඉන්න ටිකේ Tamanට ආස දෙයක් කරලා ලස්සනට ජීවත් වෙන්න ඕනේ. ඒ කරන දේවල් වලින් කාටවත් කරදරයක් නැත්තම් ඔයාට කැමති විදියට ඔයාට ජීවත් වෙන්න පුළුවන්. එහෙනම් ඉතින් අද වීඩියෝ එක මම මෙතනින් ඉවර කරනවා. තවත් මේ වගේ රසවත් බජට් රෙසිපි එකක් අරගෙන ඔයාලව හම්බෙන්න එන්නම්. එතකන් ඔයාලට සුබ දවසක්.